භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය එහෙම කියන්න එපා ආනන්ද මේ සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කියලා. එහෙමනම් අපි දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්ම දේශනා කළේ දුන්න දේශනා මොනවාද? දෙවිවරුන්ට ප්‍රශ්නයක් ඇති වුණා මේ ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ තුල මනුෂ්‍ය ප්‍රජාව අතර දුක් කරදර බාධක ඇති වෙනවා. මේ දුක් කරදර බාධක ඇති වෙන එක වළක්වා ගන්න මංගල කාරණා කියලා එදා මිනිස්සු ඉදිරියට දකින්න දේ මංගල කාරණයක්. අහන්න ලැබෙන දේ මංගල කාරණයක්. මේ විදිහට විවිධ සංකේත ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් මංගල කාරණා විදිහට හිතාගෙන හිටියා. මේ කාරණේ ගැන විමසන්න දෙවිවරු තීරණය කළා. මනුස්ස ලෝකයේ මේ මනුස්ස ප්‍රජාවද දුකටපත් වෙලා තියෙනවා. දෙවිවරු හැටියට ආධ්‍යාත්මික සංවර්ධනයකින් යුක්ත සතර ගමන් කළපු සම්මිය දෘෂ්ටික දෙවිවරු හැටියට අපි නිකන් බලාගෙන ඉන්න හොඳ නැහැ. අපිත් මේ දේවත්වයටපත් උනේ මනුස්ස ලෝකයේ මේ විදිහට හොඳ ඇවතුම් පැවතුම් විහරණ ඇති කරගෙන. මීට කලින් බුදුරජාණන් වහන්සේලා හිටියා ඒ වගේ බුදු කෙනෙක් දැන් ලෝකෙට පහළ වෙලා ඉන්න අවස්ථාව. ඒක නිසා අපි නිහඬව ඉන්න හොඳ නැහැ කියලා දෙවිවරු තීරණය කළා. අපි භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා මේ ගැන විසඳලා ප්‍රශ්නේ විසඳමු. එහෙම කියලා තීරණය කළා. දෙවිවරු දවසක් මේ භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ජීවිතේට මංගල කාරණා කියන්නේ මොනවද කියලා. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට මංගල කාරණා 32ක්. මේ මංගල සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ මේක පැහැදිලි වෙනවා. මේ කාරණාවල පළවෙනි කාරණේ තමයි අසේවනාච බාලාණන්. බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක්. එහෙමනම් බාලයන් කියලා කියන්නේ කවුද? තවත් කෙනෙකුගේ සැප දැකලා සතුටු වෙන්න පුළුවන් සිතක් තියෙනවා නම් එයා පඬිතෙක්. ඒ වගේම තවත් කෙනෙක්ගේ දුකක් දැකලා දුක් වෙනවා නම් ඒ දුක නැති කරන්න පිහිට වෙනවා නම් ඒ දුක නැති කරන්න තමන්ගේ කාලයේ ශ්‍රමයේ ධනෙ කැප කරනවා නම් එයා කල්යාණ මිත්‍රයෙක්. ඒ විතරක්ද නැහැ බුදුරජාන් වහන්සේ දේශනා කරපු පස්පව් වලින් වැළකීලා දස කුසල් කරමින් කටයුතු කරනවා නම් අන්නේ දස කුසල් වල නිරත වෙන පිරිස පඬිතුයන් කියලා කිව්වා. දැන් වර්තමාන සමාජය තුළ තියෙනවා සැපසේ ජීවත් වෙන්න පින් කරන්න ඕනි කියලා. එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ සංසාරේ ජය ගන්න. එහෙම නැත්නම් සසර දුක් නැති කරන්න ලෝතර සම්බුද්ධත්වයට පත් වෙන්න සූදානම් වෙනකොට වසවට්ටි මාර දීපුත්‍රය ඇවිල්ලා ඉල්ලීමක් කරනවා බෝසතාණන් වහන්සේ දැන් ඔය උත්සාහ ගත්ත ඇති මහන්සි වුණා ඇති. ගිහිල්ලා සක්විති රජකමත් ලබාගෙන පින්දහම් කරමින් ජීවත් වෙන්න මාත් ඇවිල්ලා උදව් කරන්නම් කිව්වා. එදා සිදුවත් බෝසතාණන් වහන්සේ මාරයට දීපු උත්තරේ අපි ගන්න ඕනේ. බුද්ධත්වයට පත් වෙන්න කලිනුත් බෝධි සම්භාර ධර්ම සම්පූර්ණ කරලා ප්‍රඥාව මුහු කරා ගිය අවස්ථාවකදී මාර දිව්‍ය පුත්‍රයාට දීපු උත්තරේ තමයි මාරය මට ඔබේ ඔය සක්විති රජකමින්වත් පින්දහම් කිරීමෙන්වත් ඇති වැඩක් නැහැ. සම්මා සම්බුද්ධත්වයේ පිණිස සංසාර දුක් නැති කිරීම පිණිස මං සසර පිරූ පාරමී කුසල් බලයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිසක මෙතනින් නැගිටින්නේ නැහැ කියලා කිව්වා. අන්නේ දේ අපි සිතට ගන්න ඕනේ. එහෙනම් බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝුන් සරණ ගියා අපි කරන්න ඕනේ පින් කිරීම නෙමෙයි කුසල් කිරීම. අපිට ලැබිලා තියෙන සිත කය වචනය කියලා දොරටු තුනක්. දැන් අද මේ අවස්ථාවේදී හඳුන් කూరు 6 බැගින් දැල්ලුවා. එතකොට පහන් 2 බැගින් දැල්ලුවා. දැන් මම මේ අවස්ථාවේදී මේ ස්ථානයේ පහන් 6ක් දැල්ලුවා. ඒ කියන්නේ සිත කය වචනය කියන දොරටු තුනට එකතු වෙලා තියෙන අපේ ඉන්ද්‍රියන් 6ක්. ඇස කන දිව නාසය ශරීරය මනස මෙන්න මේවා චක්කු සෝත ගාන ජීවා කාය මන මෙන්න මේ ඉඳුරන් සංවර කරගත්තාම තමයි සීලය කියන්නේ. එහෙමනම් සිල්වත් වුණාට පස්සේ අපිට සමාධියක් ගොඩනගෙනවා සිතේ. ඒ සමාධිය තුලින් තමයි දස කුසල් කරන්න පුළුවන්. එහෙනම් අසේවනාච බාලාණන් කිව්වේ පඬිතයන් ආශ්‍රය කරන්න කිව්වා බාලයන් ආශ්‍රය නතර කරන්න කිව්වා. එදා ඒ කියපු බුද්ධ වචනේ ක්‍රියාත්මක කරන්න තමයි අද මේ අවස්ථාවේදී මේ නැගෙන්නේ තමන්ගේ යාළුවා වෙනුවෙන් මේ ස්ථානට ආවේ. තමන්ට ප්‍රශ්න තියෙද්දි තමන් වෙනුවෙන් නෙමෙයි තමන්ගේ යාළුවා වෙනුවෙන් ඇවිල්ලා මේ උතුම් පූජාවක් සිද්ධ කරන්නේ.
එතකොට ඒක නිසා එහෙනම් දැන් මේ පූජාවට මල් වට්ටි කීපයක්ම සූදානම් කරගත්තා. ඒ වගේම හඳුන් කූරු 6 බැගින් දැල්ලුවේ අපි සෑම දිනකටම ලැබිලා තියෙන ආයතන 6ක්. මේ ආයතන 6 සංවර කරගන්න ඕනේ. බුද්ධ දේශනේ එකයි සීලය කියන්නේ ඒක. සතර සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕනේ අපිට පුළුවන් විදිහට. එහෙම කරලා දැන් එන්නම් මේ පහන් 10ක් දැල්වලා දසපාරමිතා පුරන්න දස කුසල් කරන්න ඕනේ. අපි මේ මොහොතේ ඉඳන් දස කුසල් කරනවා. ඒ වගේම පින්කම් වලට කරන ටිකම තමයි චේතනාවෙන් තමයි වෙනස් වෙන්නේ. පින කියන්නේ ලෞකිකත්වයට බර දෙයක්. කුසලය කියන්නේ ලෞතර නිවනට බර දෙයක්. නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගෙන කරන සෑම ක්‍රියාවක්ම කරන සෑම කතාවක්ම සිතන සෑම සිතවිල්ලක්ම කුසලයක් වෙනවා. එහෙනම් ඒ දස කුසල් කරන්න ඕනේ. දස කුසල් කරන සමාජයට දස කුසල් කරන්න මඟ පෙන්වන්නේ බුදුපසවරු මහරහතන් වහන්සේලා ඒ දහම් මඟ අනුගමනය කරන උතුමා. ඒක නිසා ඒ උතුම් සම්දිස්ථානයට පත්වෙච්ච අවස්ථාවක් දැන්. එහෙනම් ජීවිතේට මේ දක්වා තිබිච්ච කරදර බාධක විද්වංශනය වෙන්න ඕනේ. අනුන් වෙනුවෙන් Taman කැප කරනකොට කාලේ ශ්‍රමයේ ධනෙ Tamanට සම්පත් ලැබෙනවා. අයිමි වෙච්ච සම්පත් ලබා ගැනීමට Taman වෙනුවෙන් Tamanට උදව්වක් උපකාරයක් කරපු අයට උදව් උපකාර කරනකොටත් බුද්ධ දේශනේ ආදර්ශය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. එදා අනිමිස ලෝචන පූජාවෙන් කලේ Tamanට සෙවන දීපු ගසට ගහ දිහා බලාගෙන හිටියා. උදව්වක් උපකාරයක් කරන්න අවස්ථාවක් නැහැ. ඇසපිය නොහෙලා බලාගෙන හිටියා. ඇසපිය නොහෙලා බලාගෙන ඉඳගෙන Tamanගේ විඥාන ශක්තියෙන් මේ ගස සූපත් වේවා හොඳට වැඩේවා ආශිර්වාද කරමින් ඇසපිය නොහෙලා බලාගෙන හිටිය සතියක්. ඒ සතියක් බලාගෙන හිටියේ මොකද මාත් එක්ක තවත් බුදුවරු 6 නමක් මීට පෙර වාසය කරපු බුදුවරු 6 නමක් එක්ක සත්බුදුරජාන් වහන්සේලාගේ ආශිර්වාද ශක්තිය මේ ගසට ලැබෙනවා වගේ මගේ දෙනෙත් වලින් ශක්තිය බුදුවරු 7 නමකගේ සත්බුදුවරුන්ගේ ශාසනවල අදිෂ්ඨාන ශක්තිය ආශිර්වාද ශක්තිය මේ ලෝකයේ ත්‍රි හේතුක කුසල කර්මයක උප්පත්ති ලැබෙන සියලුම මිනිසෙයින්ට නොඅඩුව ලැබේවා සංසාර දුකින් අත මිදීම පිණිස සෑම දිනාටම තමන්ගේ විඥාන ශක්තිය ප්‍රඥා ලෝකේ කරා යොමු කර ගැනීමට හැකියාව ලැබේවා කියන අදිෂ්ඨානය කරලයි. එහෙනම් ඒ උතුම් අදිෂ්ඨානය එදා කරපු අදිෂ්ඨාන ශක්තියෙන් අපට අද මේ උතුම් පූජාවෙන් සංසාරේ ජය ගැනීමට මෙලොව පරලොව දෙලොව සුගතිය පිණිස උතුම් නිවනින් සැනසීම පිණිස මේ පූජාවේ ආංශංශ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා සාදු කියලා ගාථා කියන්නේ. ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකාමිතං අනුකම්පං පාදාය පතිගං ආතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං පාදාය පතිගං ආතුමුත්තම වර්ණගන්ධ ගුණෝපේතං ඒතං කුසුමතං තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා අංගන්ධේන පූජයාමි තථාගතං අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු වැරදි වලට සියලු දෝෂයනටද බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාවල වේවා දෙවනුවද මට සමාවල වේවා දෙවනුවද මට සමාවල වේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමි බන්තේ ගෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික කාලික කායේන වාචා චිත්තේන සමාධේන මයා පතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු ඉමිනා කුසල කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍ය ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං පෙරවන් සරණයි